ආශිර්වාදමත් දවසක්. අපි බලමින් සිටිය දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කෙසේද කියයි. අපි අද දවසේ බලන්න යනවා දෙවියන් වහන්සේගේ වචන. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ. එතන කියනවා තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දන්නවා. ඔබ දන්නවා. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ මුළු හෘදයෙන්, ඔබගේ මුළු ආත්මයෙන්, ඔබගේ මුළු ශක්තියෙන්, ඔබගේ මුළු බුද්ධියෙන්, ඔබගේ දේව ස්වාමින් වහන්සේට ඔබ ප්‍රේම කරන විට ඔබට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. මම දන්නවා මට සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරනවා. ඔබට මොන ගැටලුවක් ප්‍රශ්නයක් ආවත් ඒ ගැටලුව ප්‍රශ්නය තුළ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා ඔබට සියලු දේම යහපත පිණිස එකට. ඔබ දැනගන්න. ඔබ උදෑසන නැගිටලා මේ විදිහට කතා කරන්න. ඔබ ඇත්තටම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබට පුළුවන් මේ විදිහට කතා කරන්න. මට සියලු දේ යහපත්. මට සියලු දේ යහපත්. මගේ ආර්ථිකයට සියලු දේ යහපත්. මගේ ශරීර සෞඛ්‍යයට සියලු දේ යහපත්. මා ගෙවීමට ඇති සියලු ගෙවීම් සඳහා මට සියලු දේ යහපත්. හැම මුදලක්ම මට ලැබිලා ඉවරයි. මට සියලු දේ යහපත්. මගේ අනාගතයට සියලු දේ යහපත්. මගේ පෞල් ජීවිතයට සියලු දේ යහපත්. මගේ ව්‍යාපාරයට සියලු දේ යහපත්. මගේ රැකියාවට සියලු දේ යහපත්. මගේ සේවයට සියලු දේ යහපත්. අපි දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරනවා නම් අපිට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. අපේ උරුමය යහපත පමණයි. ඒ නිසා අපිට සියලු දේ යහපත්. බයිබලේ පාසන අපේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දසදහසක්ද වැටෙනවා. ඒ කියන්නේ අපේ ඉදිරියේ 11000ක් ඇද වැටුණා. ඒකක්වත් අපට ලං නොවන්නේ. ඇයි? අපට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. යක්ෂය ඔබට අයහපත වන්න පුළුවන්. ඒ අයහපත තුළ දෙවියන් වහන්සේ ඔබට ක්‍රියා කරනවා සියලු දේම ඔබට යහපත පිණිසකට. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ මුළු හෘදයෙන්, ඔබගේ මුළු ආත්මයෙන්, ඔබගේ මුළු ශක්තියෙන්, ඔබගේ මුළු බුද්ධියෙන්, ඔබගේ දේව ස්වාමීන් වහන්සේට ඔබ ප්‍රේම කරනවා නම් ඔබ දැනගන්න my dear brother sister ඔබට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරනවා. සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. ඒසා ඔබ උදෑසන නැගිටලා කතා කරන්න. මට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. මට සියලු දේ යහපත්. මට සියලු දේ යහපත්. මගේ ආර්ථිකයට සියලු දේ යහපත්. මගේ ශරීර සෞඛ්‍යයට සියලු දේ යහපත්. මගේ සේවයට සියලු දේ යහපත්. මගේ රැකියාවට සියලු දේ යහපත්. මගේ ව්‍යාපාරයට සියලු දේ යහපත්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ විදිහට ප්‍රකාශ කරන්න. ඒ දේ තමයි ඔබට සිද්ධ වෙන්නේ. Okay, God bless you.